අදත් මම ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. ඒ තමයි ගමරාල බතල කාපු හැටි. ඔන්න ඉතින් ඉස්සර කාලේ අපේ රටේ සුන්දර පිටිසර ගමක ගමරාලයි එයාගේ ගමහාමිනේ ජීවත් වුණා. හැබැයි ඉතින් මේ ගමරාල ගමහාමිනේට ටිකක් විතර බයයි. අද කතාවෙන් කියන්න යන්නේ මේ ගමරාල බතල කාප විදිහ ගැන. ගමරාල බතල කන්න ගොඩාක් ආසයි. ගමරාල විතරක් නෙමෙයි ගමහාමිනෙත් ආසයි. ඉතින් දවසක් ගමරාල ඇති වෙන්න කන්න කියලා හිතාගෙන කැලේට ගිහිල්ලා බතල අල ගලවලා බතල කූඩේකට දාගෙන ගෙදර ආවා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා බතල සුද්ධ කරන්න පටන් ගත්තා. බතල සුද්ධ කරලා ඉවර වෙලා හිපේ තිබ්බා. බතල තැම්බීගෙන එද්දි හරීම සුවඳයි. ගමරාලට ඒ සුවඳ උහුල ගන්නත් අමාරුයි. ඔය අතරේ ගමහාමිනේ පොල් ගාලා කටට සැරට ලුණු මිරිසකුත් හදනවා. ඒකත් හරීම සුවඳයි. මේ ලුණු මිරිස් සුවඳයි බතල සුවඳයි නිසා ගමරාලට ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න වුණා. එයා ගමහාමිනේ බතල ටික තම්බනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියා. ඉතින් හැමදාම බතල මුට්ටිය නම් රොස් වෙනවා. ඒ නිසා මුට්ටියේ තියෙන බතල වලින් පිඟානට හැලෙන්නේ බොහොම ටිකයි. ඉතුරු ඔක්කොම මුට්ටිය ඇතුලේ තමයි තියෙන්නේ. මම කොච්චර මහන්සියෙන්ද බතල ගලවගෙන ආවේ. ඒත් තැඹුණාට පස්සේ මෙච්චරද තියෙන්නේ. ගමරාල ගමහාමිනේගෙන් මෙහෙම ඇහුවා. මුල් වලටයි පොතු වලටයි ඉහටියටයි අයින් කරාම මේ ටිකවත් ඉතුරු වුණ එක හොඳටම ඇති කියලා ගමහාමිනේ ඊට පස්සේ කිව්වා. ඉතින් ටික දවසක් යනකොට ගමරාලට ගමහාමිනේගේ මේ උප්පර පැට්ටිය තේරුම් ගියා. හොඳයි මමත් කරන්නම් කොහොඳ උප්පර පැට්ටියක් එහෙනම් කියලා ගමරාලත් හිතුවා. එහෙනම් උන්ද කරන්නේ බතල හට්ටිය රොස් කරලා බතල භාගයක්ම හට්ටියේ ඉතුරු කරගන්න එක තමයි. ඉතින් එහෙම හිතලා එදා ගමරාල බතල තම්බන හට්ටියට බතල දාන්න කලින් ගමහාමිනේටත් හොරෙන් හට්ටිය පතුලේ පොල් තෙල් ගාලා හොරෙන්ම තිබ්බා. ගමහාමිනේ වෙනද වගේම පුරුදු විදිහට රොස් වෙනකම්ම බතල ටික තම්බලා ගමරාල ඉස්සරහට මුට්ටිය ගෙනල්ලා තිබ්බා. ඊට පස්සේ බතල ටික ගමරාල ඉස්සරහා පිඟානට හැලුවා. ගමරාල කලින් කරපු උපාය නිසා හට්ටියේ තිබුණු බතල ඔක්කොම පිඟානට හැලුණා. එහෙම බතල ඔක්කොම පිඟානට හැලෙද්දි ගමහාමිනේට තරු විසි වුණා. එයා ඊට පස්සේ බතල හට්ටිය දිහා පුදුමින් වගේ බැලුවා. හැබැයි ඒත් ගමහාමිනේ ඒ බවක් නම් ගමරාලට පෙන්නුවේ නැහැ. ඊට පස්සේ එයා කුස්සියට ගිහින් මෙහෙම හිතුවා. හොඳයි බලමුකෝ උන්ද මටද පරදින්නේ කියලා. මෙහෙම ගමහාමිනේ තනියම කල්පනා කරලා ආපහු ගමරාලත් එක්ක කෑම මේසෙට ඇවිල්ලා බතල කන්න පටන් ගත්තා. ඒක නෙමෙයි ඔහේගේ අප්පොච්ච නැති වුණේ කොහොමද ඇත්තටම? ගමහාමිනේ කතාව පටන් ගත්තා. අප්පොච්ච මතක් කළා විතරයි ගමරාලට බතල කන එකක් අමතක වුණා. අනේ හැබෑට හාමිනේ උන්ද මතක් වෙනකොට මගේ බඩපපුව හෝස් ගාලා යනවා. උන්දත් ඉතින් මම වගේම තමයි. මම තරමටම උසත් ඇති. සද්දන්ත පුරුෂයා. හේන් කොටන්න ගිහින් කැලෑ වුණ හැදුනා. ගමරාල මෙහෙම විස්තරේ කියන අතරේ ගමහාමිනේ බතල ටික කාගෙන ගියා. කතාව කියලා ඉවර වෙලා ගමරාල පිඟාන දිහා බලද්දි බතල කෑලි 2-3කටවත් වැඩිය පිඟාන ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඉතින් ගමරාලට ගමහාමිනේගේ මේ කපටි වැඩේ හොඳට තේරුම් ගියා. ඊට පස්සේ ගමරාල ගමහාමිනේගෙන් "ඔහේගේ අප්පොච්ච මැරුණේ කොයි විදිහෙන්ද?" කියලා ඇහුවා.
ගමරාල ඇහුවේ ගමහාමිනේ ටිකක් රවට්ටලා බතල කෑලි 2-3වත් අඩුම ගානේ කන්න කියලා හිතාගෙන. ඊට පස්සේ ගමහාමිනේ කිව්වා අමුතු විදිහක් නැහැ ඉතින් උඩ හැදුනා පණ ගියා. ගමහාමිනේ මෙහෙම කිව්වා. ඊට පස්සේ මෙහෙම විස්තරේ කියපු ගමහාමිනේ ගමරාලගේ කප්ටිකම් වලට අහු නොවි ඉතුරු බතල කෑලි 2ක් කාලා දැම්මා. ගමරාලට එක බතල කෑල්ලක්වත් කන්න බැරි වුණා. ලස්සනයි නේද කතාව? අලුත් කතාවකින් හම්බ වෙමු. ගිහින් එන්න.